hello, welcome back to Sit Journey. ඉතින් ඔන්න මට යොකු මැසේජ් වලට නංගින මල්ලාට මං හිතුවා වීඩියෝ එකකින් රිප්ලයි කරන්න ඕන කියලා. ඉතින් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඒ ප්‍රශ්න වලින් මං තෝරගත්ත ටිකකට ඔන්න මං උත්තර හොයාගෙන මේගොල්ලන්ට වීඩියෝ එක කරන්න හිතුවේ. ගොඩක් අය අහලා තිබුණා මේ අකි නර්සින් සිලෙක්ට් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. මුලින්ම අපි ඒක බලමු. ඒක නැතුව ඉදිරියට යන්න බෑනේ. හරි. ඉතින් නර්සින් සිලෙක්ට් වෙන්න අවශ්‍ය අවම සුදුසුකම් ඔයාට ඕන දේවල් මොනවද? මුලින්ම අපි බලමු මොනවද තියෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් කියලා. ඉතින් O level රිසල්ට් එක ගත්තොත් අපිට C passes 6ක් තියෙන්න ඕන. ඒකෙත් ගණිත, ඉංග්‍රීසි, සිංහල කියන විෂයන් තුනට අපි දෙවරකට වඩා නොවැඩි වාර ගණනකදී C passes අරන් තියෙන්න ඕන. ඒක තමයි O level රිසල්ට් එක. ඊට පස්සේ A level රිසල්ට් එක බලමු. A level රිසල්ට් එක අපිට bio, maths, agri කියන තුනෙන් අපිට nursing apply කරන්න පුළුවන්. ඒක bio, chemistry, physics, then maths, chemistry, physics, ඊට පස්සේ agri, biology and chemistry. ඔය තුන. ඔය ඔන්න ඔය කියන විෂය දාරන් යටතේ අපි A levels කරලා තියෙනවා නම් අපිට පුළුවන් apply කරන්න. ඒකත් අවම S passes. අවම S passes 3ක් තියෙන්න ඕන A level වලදී. A level එකේ shy එක අපි කොච්චර වාරක් ගණනක් කරාද කියන එක බලපාන්නේ නැහැ. මේ 3 පාරක් කරත් ගැටලුවක් නැහැ. අපිට තුන්වෙනි shy එකනොත් apply කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඊළඟට අහලා දෙනවා වයස දැනටත් මම හිතන්නේ මම apply කරනකොටත් එහෙමයි වයස 18ත් 28ත් අතර තමයි age එක තිබුණේ. ඉතින් ඔයා වයස 18ත් 28ත් අතර කෙනෙක් නම් ඒත් ඔයාට nursing apply කරන්න ඒක එක සුදුසුකමක්. ඊට පස්සේ වැදගත්ම දෙයක් තියෙනවා උස. ඉතින් nurse කෙනෙක්ට උස අනිවාර්යෙන් වැදගත්. ඒකේ 4යි 10 අඩි 4 අඟල් 10 තමයි උස විදියට අපි ගන්නෙ. හරිද? ඉතින් අර අධ්‍යාපන සුදුසුකම් තිබුණත් අපේ ඒ 4යි 10 උස තිබුණේ නැත්නම් අපිට nursing apply කරාට වැඩක් නැහැ. මොකද මේ අපි ඉන්ටර්විව් එකේදී රිජෙක්ට් වෙනවා. හරි? ඊට පස්සේ අහලා තියෙනවා බොයිස්ලට පුළුවන්ද nursing apply කරන්න කියලා. මොකද බැරි. ඉතින් පිරිමි ළමයින්ට apply කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ 5ක් වගේ ප්‍රමාණයක් තමයි පිරිමි ළමයි අරගන්නේ nursing වලට. ඉතින් එතනදී හොඳම රිසල්ට් එක තියෙන අයට තමයි ප්ලේස් එකේ එන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගර්ල්ස් ආර්මි ගෑන් ළමයින්ට නම් S passes 3 තියෙන අයත් nursing වලට බොහෝ දුරට මේ අහු වෙනවා. නමුත් පිරිමි ළමයි සාමාන්‍යයෙන් C passes 3ක් තිබුණත් nursing මිස් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් පිරිමි ළමයි අතරේ ලොකු තරගයක් තියෙනවා nursing එන්න. ඉතින් හැබැයි ඒ nursing වලට එන පිරිමි ළමයින්ට ඉතින් ඇත්තටම ලොකු අවස්ථාවක් තියෙනවා ඉදිරියට යන්න. මොකද මේල් නර්ස්ලට දැන් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල නම් පුදුම ඉල්ලුමක් තියෙනවා මේ මේල් නර්ස්ලට. ඇත්තටම හොඳ අනාගතයක් තියෙනවා මේ පිරිමි ළමයෙක් nursing complete කරගත්තොත්. ඊට පස්සේ අහලා තියෙනවා මේ අක්කේ අපි nursing school එකේ කරන එකයි කැම්පස් එකේ nursing එකයි මොකක්ද ඒකේ වෙනස කියලා. මෙහෙමයි. දැන් අපි nursing school එකේ අපි යන කාලෙදිත් nursing school එකේ දෙන්නේ අවුරුදු 3ක ඩිප්ලෝමා එකක් තමයි nursing school එකේ දෙන්නේ. ඊට පස්සේ කැම්පස් එකේ nursing degree එක අවුරුදු 4ක nursing degree එක දෙනවා. නමුත් ළඟකදී අපේ හෙදවිදුහල් ගණනාවක්ම ඒ අවුරුදු 4 ඩිග්‍රී එක nursing ඩිප්ලෝමා එක නෙවෙයි කෙලින්ම ඩිග්‍රී එක දෙන්න වෙනස් කරා ඒ ප්‍රොසීඩියර් එක. දැන් අපේ nursing ස්කූල් එකනොත් අපේ යන සිලෙක්ට් වෙන නංගින මල්ලාට ඩිග්‍රී එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක හරිම සතුටට කාරණයක්. මොකද ඉතින් අපි යන කාලේ අපි ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා මම ප්‍රයිවට් තමයි මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගත්තේ. ඉතින් දැන් අවුරුදු ගණනාවකට කලින් ඉඳන් nursing අපි ඉංග්‍රීසි මීඩියම් තමයි nursing ස්කූල් එකේ උගන්වන්නේ. ඉතින් ඒකත් හරිම වටිනවා ඒ වෙනස. මොකද මේ වගේ රටකට එනකොට
අපි ඉංග්‍රීසි වලින් ස්ටඩි කරලා තියෙන එක හරිම වැදගත්. හරි ඊළඟට අහලා තිබුණා කැම්පස් ඉන්න අයට කැම්පස් රෙජිස්ටර් වෙලා ඉන්න අයට මේ නර්සිං ඇප්ලයි කරන්න පුළුවන්ද? ඉතින් උත්තරේ තමයි බෑ. මොකද කැම්පස් කියන්නේත් අපේ නර්සිං ස්කූල් එකේ කියන්නේ දෙකම රජයේ නොමිලෙන් පවත්වන වැඩසටහන් දෙකක්. ඉතින් එතකොට ඒ නොමිලේ පවත්වන ඒ දෙකටම කෙනෙක්ට ඇප්ලයි කරන්න බෑ. මොකද තව කෙනෙක්ගේ අවස්ථාව අහිමි වෙනවා. මොකද ඔයාට දෙකම කරලා දෙකෙන් හොඳ එකට යනවා. ඒ වගේ තීරණයක් ගන්න බෑ. දෙකෙන් එකක් තමයි ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි කියමු ඔයා කැම්පස් එකේ රෙජිස්ටර් වෙලා මොකක් හරි වෙනත් කෝස් එකකට ඒ අතරේ ඔයා දැනුම් දීමක් කරන්නේ නැතුව ඔයා නර්සිං කුත් සිලෙක්ට් වෙලා නර්සිං දිගට කන්ටිනියු කරගෙන ගියා කියලා මොන විදියකින් හරි ඒක දැනුම් දීමක් නිර්නාමිකව දැනුම් දීමක් කරත් ඔයා මෙන්න මේ වගේ රෙජිස්ටර් වෙලා ඔයා දැන් නර්සිං කරනවා කියලා එතනදි සොයා බැලීමක් කරොත් ඔයාට ඔයාගේ නර්සිං රැකියාව අහිමි වෙන්න පුළුවන්. සහ ඔයා එතනදී රජයට බොරු ලිය කියවිලි ඉදිරිපත් කරපු හේතුව නිසා ඔයාට නැවත රජයේ රැකියාවකට ඇප්ලයි කරන්න බැරි වෙන මට්ටමේ දඬුවමක් හිමි වෙන්නත් chance එක ඉඩ අවකාශය තියෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. ඔයා එහෙම රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඔයා ලීගලි එකෙන් අයින් වෙන්න. මොකද තව ළමෙක්ට chance එක තව කෙනෙක්ට chance එක දෙන්න ඕන. එහෙම නැතු ඔයා අර කෙට් රෙජිස්ට්‍රේෂන් එක තියාගෙන නර්සිං වලට ඇප්ලයි කරා කියන්නේ ඒක ලොකු ඉෂුව එකක් ඔයාගේ අනාගතේට. ඊට පස්සේ තව අහලා තිබුණා S passes 3ක් විතරයි මට තියෙන්නේ. මට නර්සිං යන්න පුළුවන්ද? මෙහෙමයි. මම කිව්වේ දැන් මල්ලි කෙනෙක් නම් නර්සිං S passes 3කින් ඇප්ලයි කරනවා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ගොඩක් අය මේ ඇප්ලයි කරනවානේ නර්සිං වලට. එතකොට එතනදී මල්ලි කෙනෙක් නම් බොහෝ දුරට මේ කැපිලා යන්න පුළුවන්. මොකද මේ ඉන්ටර්විව් කෝල් කරන්න නැති වෙන්නත් පුළුවන්. නමුත් නාංගි කෙනෙක් නම් S passes 3කින් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න 90%ක්ම සිලෙක්ට් වෙන chance එක තියෙනවා. නමුත් ඔතනදී සාමාන්‍ය 5000ක් විතර දෙනෙක් අපි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉන්ටර්විව් කරනවානේ. එතනදී 3000ක් 4000ක් වගේ අතර ප්‍රමාණයක් තමයි අරගන්නේ බොහෝ හැම වටේකදීම වගේ. ඉතින් ඔතනදී වැඩිපුර chance එක ඉන්නේ අපේ A level result එකේ තියෙන Z score එක. ඔන්නේ Z score එක වැඩි අයට තමයි එතනදී chance එක හම්බ වෙන්නේ. ඉතින් Z සමහර අය අහලා තිබ්බක්කි මගේ Z එක minus. ඒ වගේ ඉතින් ඇත්තට මේම ගැටලුවක් නෑ. ඔයා අනිවාර්යෙන් apply කරන්න. මොකද chance එකක් තියෙනවා බොහෝ දුරට 90%ක්ම S3 තිබුණත් biology maths agri වලින් ඔයාව නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් විදියට නර්සිං ස්කූල් එකට බඳව ගන්න. ඊට පස්සේ අහලා තියෙනවා නර්සිං ඩිප්ලෝමා එක විතරද ගන්න පුළුවන්. නර්සිං ඩිප්ලෝමා එකේ පස්සේ අපිට තව මේ ස්ටඩි කරන්න බෑද? නෑ එහෙම එකක් නෑ. දැනට ලංකාවේ තියෙන විදියට නර්සිං ස්කූල් වල නර්සිං ඩිග්‍රී එකම දෙනවා. ඉතින් කලින් නම් අපේ කාලේ නම් මම නර්සිං ඩිප්ලෝමා එක ඉවර වෙලා ඊට පස්සේ මම ජොබ් එකට ගියාට පස්සේ ටික දවසකින්ම මම ප්‍රයිවට් කැම්පස් එකක පටන් ගත්තා මගේ ඩිග්‍රී එක. ඉතින් ඒ වගේ ඕනනම් ඔයාට පුළුවන් ඩිග්‍රී එක ඕපන් යුනිවර්සිටි ප්‍රයිවට් කැම්පස් තියෙනවා. ඒ වල ඩිග්‍රී එක මාස්ටර් එක ඔය දෙකම කම්ප්ලීට් කරන්න පුළුවන්. ඉතින් ඒක කරද්දී ඔයා ඩිග්‍රී එක ඩිප්ලෝමා එක අනිවාර්යෙන් කරද්දී ප්‍රයිවට් කැම්පස් එකක වගේ කරනවා නම් එමනික ඒ පුතේ එයා ඇවිල්ලා වීඩියෝ එක බලන්න. ඔව් අනේ. ඒ මනිකේ hi can say hi. Hi hi. උම්මද්දෙන් කියලා. Thank you. Bye bye. හරි වෙන කියන්නට යන්න. ඔව් අනේ. ඉතින් අම්මිට නිවා දවසට මේ ඒත් ඇවිල්ලා වීඩියෝ කරනකොට සමහරට දුක ඇති යාට. ඇවිල්ලා බලනවා. ඉතින් යම් බුත්තේ ඊන් වාඩි වෙලා ඉන්න මණික.
No, why? ඉතින් නර්සිං වඩ කියන්න අප එකත් පැටලුණා. ඔව් ඩිග්‍රී එකයි ඩිප්ලෝමා එකයි ගොල්ලොන්ට ප්‍රයිවට් කරන්න පුළුවන් කියන එක තමයි මං කිව්වේ. මං මෙතක අධ්‍යයක් මෙන්ෂන් කරනවා මෙතනදී ඔයා ඩිග්‍රී එක හෝ ඩිප්ලෝමා එක ප්‍රයිවට් කැම්පස් එකක කරනවා නම් ඔයා සාමාන්‍යයෙන් අපි ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් කරන්නේ බොහෝ දුරට ලංකාවේ ඇතුලේ නම් ඉන්ක්‍රිමන්ට් එකක් දෙකක් වැඩි වෙන එකනේ බොහෝ දුරට වෙන්නේ ගවර්න්මන්ට් එකේ නේද? ඉතින් ගවර්න්මන්ට් අපේ නර්සිං වල ඉතින් මමටත් ඒ අත්දැකීම තියෙනවා. මගේ ඩිග්‍රී එක තියෙන නිසා මට ඉන්ක්‍රිමන්ට් එකක් වගේ වැඩි වුණා. ඉන්ක්‍රිමන්ට් එකක් වැඩි වෙන එක විතර නෙමෙයි ඔයගොල්ලෝගේ ලොකු ගාණක් වේදම් කරලා කරනවා නම් බොහෝ දුරට මේ වගේ ඕස්ට්‍රේලියාව වගේ රටකට ඉංගලන්තය ඔය වගේ රටවල් කැනඩා ඔය වගේ රටවල් කොට ගණනාවක් තියෙනනේ නර්සිං වලට හොඳ වටිනාකමක් තියෙන බොහෝ දුරට කරන්නේ අපේ නංගිල මල්ල ඔය ඕක ටාගට් කරගෙනනේ කරන්නේ. ඉතින් එහෙම කරද්දී ඔයා බලන්න ඔය කැම්පස් එකේ කරන ඩිග්‍රී එක හෝ ඩිප්ලෝමා එක වැලිඩ් ඒ රටවල් වලට කියලා. මොකද ඒ ඔයගොල්ලන්ට ඒ රටවල් වල සයිට් වලට ගිහාම බලන්න පුළුවන් මම මේ කරන්න යන ඩිග්‍රී එක මේ රටේ වැලිඩ්ද කියන එක. මොකද සමහර කැම්පස් තියෙනවා මේ මොකද මට ඒ අත්දැකීම තියෙනවා මගේ යාළුවෝ ඉන්නවා ඩිග්‍රී එක කම්ප්ලීට් කරා නමුත් මේ අයිමනිකේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරා නමුත් යාට මේ රටකට ඇවිල්ලා යාගේ ඩිග්‍රී එක වැලිඩ් නැහැ. ඉතින් දැන් එක්සැම්පල් එකක් හැටියට දැන් මම ඩිග්‍රී එක කරද්දී මගේ ප්ලෑන් එක තිබුණේ ඕස්ට්‍රේලියාව එන නිසා ඉතින් ඕස්ට්‍රේලියාවේ ඇප්‍රා ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් හෙල්ත් ප්‍රැක්ටිෂියන්ලගේ ඒජන්සි එක ඒකේ ඕකේ නම් විතරයි මම කරන ඩිග්‍රී එකේ ඒක ඕකේ නම් විතරයි මට මෙහි නර්ස් කෙනෙක් විදියට මෙහි ෆයිනල් එක්සෑම් එකේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ලියන්න පුළුවන්. ඉතින් මම මුලදීම ඩිග්‍රී එක සිලෙක්ට් කරද්දී ඩිග්‍රී එක මම කරන කැම්පස් එක සිලෙක්ට් කරද්දී මම බැලුවේ මට ඕස්ට්‍රේලියාවේ ඇප්‍රයි එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්ද මගේ ඩිග්‍රී එකෙන් කියන එක. ඉතින් ඒ වගේ ඔයාගේ මොකක් හරි හීන කන්ට්‍රි එකක් තියෙනවා නම් ඩ්‍රීම් කන්ට්‍රි එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා ඒ රටේ තියෙන හෙල්ත් මිනිස්ට්‍රි එකේ අදාළ සයිට් වලට ගිහිල්ලා බලන්න ඕන ඔයාගේ ඩිග්‍රී එක කරන්න යන කැම්පස් එක ඒ ලිස්ට් වල තියනවද කියලා. ඒක අනිවාර්යෙන්ම ඔයා ඒක බලන්න ඕන. ඊළඟට අහලා තිබුණ දෙයක් තමයි මේ මාසෙට හම් වෙන ගාණ දීමනාව. ඉතින් මම යන කාලේ මට හම්බුනේ 36000ක් වගේ මුදලක්. ඉතින් ඒ නර්සිං ස්ටුඩන්ට් කෙනෙක්ට ඔයා ඒ පුහුණුව ලබන කාලය අවුරුදු 3 ඇතුළත දෙනවා දැනට රුපියල් 60000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි ස්ටුඩන්ට් කෙනෙක්ට ගෙවනවා. මොකද අපි රෝහලට යම් කිසි සේවයක් අපි ඉගෙන ගන්න කාලය අතර ඉගෙන ගන්න කාලයට අමතරව අපි ස්ටඩි කරන්න වෙනම අපි රෝහල් වලට අන්විත කරනවානේ. අන්න ඒ වෙලාවට අපි ඒ වෙලාවට අපේ සේවය සම්පූර්ණයෙන්ම මේ කාලය ඇතුළත අපි රෝහලට ලබා දෙන නිසා අපිට හොඳ ගෙවීමක් කරනවා. ඉතින් මං හිතනවා ඒ නර්සිං ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ගියා කියන්නේ ඔයාට හොඳ රැකියාවක් ඒ වෙද්දිම ලැබුණා වගේ. මොකද ඉතින් රුපියල් 60000ක් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි ඊළඟට හදිනවා ෆයිනල් එක පාස් වුණොත් අනිවාර්යෙන් ජොබ් එක දෙනවද? අනිවාර්යෙන් ඔව්. ෆයිනල් එක්සෑම් එක පාස් වුණොත් අනිවාර්යෙන්ම අපිට ජොබ් එක හම්බ වෙනවා. ඉතින් අපි කියමු ෆයිනල් එක්සෑම් එක ගොඩක් අය හිතනවා කී අමාරුයි නේද ෆයිනල් එක්සෑම් එක කරගන්න බැරි නෝ ජොබ් එක නැතුව ගෙදර ඉන්න වෙයිද? එහෙම නැහැ. ඔයාට කීප සැරයක් කරලා හරි ෆයිනල් එක්සෑම් එක පාස් වුණාම ඔයාට ජොබ් එක අනිවාර්යෙන් හම්බ වෙනවා. මොකද මේක පූර්ව රැකියාවක් නිකම්ම ඔයාව ඇතැරලා දාන්න නැහැ. රැකියාව හම්බ වෙනවා. ඉතින් ෆයිනල් එක්සෑම් එක පාස් වෙන්න ඕන කොහොම හරි කරලා. එතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයා ෆයිනල් එක්සෑම් එක රිපීට් වුණොත් ඔයාට ඔයා බලාපොරොත්තු වෙන රෝහලටම ඔයාට හම්බ වෙන්නේ නැහැ ඔයාගේ පත්වීම. අපි කියමු ඔන්න ඔයා හොඳ රෑන්ක් එකක් එක්ක ඔයා ෆයිනල් එක්සෑම් එක පාස් වුණා කියලා. එහෙම වුණොත් ඔයාට අවශ්‍ය කොතනටද ඒ අවශ්‍ය රෝහලම ඔයාට ලැබෙනවා. බොහෝ දුරට ඔයා ඉල්ලන රෝහලම ඔයාට ඔයාගේ සේවය සඳහා යන්න පුළුවන්. ඉතින් මම තව මගේ අත්දැකීමෙන් තව දෙයක් කියන්නම්. ඉතින් අපේ මම එක්සෑම් කරනකොට
අපිත් එක්ක එක්සෑම් කරපු රිපීට් වුණා අපේ මගේ සහෝදරයෝ කීප දෙනෙක්ම ඒගොල්ලෝ හම්බුනේ මේ ගොඩක් දුර ස්ටේෂන් වලට තමයි වැටුනේ කියන්නේ ඔය ජැෆ්නා ඒ පැති ඊටත් ඇතුල් පැත්තට වෙන්නේ ගොඩක්ම දුෂ්කර සේවයට තමයි යන්න උනේ මොකද රිපීට් වුණා රිපීට් වෙලා ඊළඟට එක්සෑම් එකෙන් රිසල්ට් ආවට පස්සේ හම්බුනේ වගේ දුෂ්කර හොස්පිටල් වලට තමයි පත් වීම හම්බුනේ නමුත් හොඳම දේ තමයි අපි මම පත් වීම හම්බෙලා මට හම්බුනේ කොළඹ ඉතින් ඒ වගේ එම හම්බුනාට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 4ක්වත් අඩු ගානේ ට්‍රාන්ස්ෆර් හම්බෙනකන් ඒ අදාළ රෝහලේ වැඩ කරන්න ඕන අර දුරපත් වීම හම්බෙච්ච අයට බොහොම අඩු කාලෙකින් අවුරුද්දකමාරක් දෙකක් වගේ ඇතුළත තමන්ගේ ගමට ආයිමත් එන්න පුළුවන්. ඉතින් ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ කියන්නේ එක්සෑම් රිපීට් වෙලා ඔයාට ජප්නා යන්න කියනව නෙවෙයි. නමුත් අර කෙනෙක් අපි කියමු ඔන්න ෆයිනල් එක්සෑම් රිපීට් වුණා කියලා. රිපීට් වුණොත් මොකද්ද වෙන්නේ කියලා බය වෙනානේ. ඇත්තටම අර හැමදේම හොදට වෙනවා වගේ ඒකත් හොඳට තමයි වෙන්නේ. මොකද ඔයාට හරි අඩු කාලෙකින් වගේ ගම් ප්‍රදේශයට එන්න පුළුවන්. හරි ඊට පස්සේ තව දෙයක් කියන්නම්. අපි ඩිප්ලෝමා එක විතරක් කරලා නිකන් ඉන්න එපා. ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න අනිවාර්යෙන්ම. ඩිග්‍රී එක විතරක් කරලා නිකන් ඉන්න එපා. ඔයාට වෙලාව තියෙනවනම් මුදල් තියෙනවා නම් අනිවාර්යෙන්ම මාස්ටර් එකත් කම්ප්ලීට් කරගන්න. මොකද ඒකේ වටිනාකම කියන්න බැරි තරම්. මොකද මම මෙහෙට ආවේ මම නර්ස් කෙනෙක් විදිහට නෙමෙයිනේ මම මෙහෙට ආවේ. මම ඕස්ට්‍රේලියාවට ආවේ ඩිපෙන්ඩන්ට් වීසා එකකට තමයි මමත් ආවේ. ඉතින් ඒ ඇවිල්ලා මට කෙලින්ම මෙහි ෆයිනල් එක්සෑම් එක ලියන්න chance එක ලැබුණේ මගේ ඩිප්ලෝමා එක නිසා නෙමෙයි. මොකද මං ඩිප්ලෝමා එක කරලා තිබුණාට ඒක නෙමෙයි වැදගත් උනේ. මගේ ඩිග්‍රී එක තමයි. ඒ කියන්නේ මම ප්‍රයිවට් කම්ප්ලීට් කරපු ඩිග්‍රී එක තමයි මෙහෙට වැදගත් උනේ. මට කෙලින්ම මෙහි ආයි ස්ටඩි කර ඉන්න නැතුව මට මෙහි ඩිග්‍රී එක මට මෙහි කෙලින්ම ෆයිනල් එන්ට්‍රන්ස් එක්සෑම් එක කරලා නම් මෙහි ඕස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න chance එක හම්බුනේ. ඉතින් ඔය විදියට මම මේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරගෙන ආපු නිසා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලන්ට තවත් ඉදිරියට මම අරගෙන එන්නම්. මගේ channel එකත් එක්ක එකතු වෙලා subscribe කරලා නැත්නම් subscribe කරලා තියන්න. යාළුවොත් එක්ක share කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි නර්සින් ගැන තව ඔය වගේ දැනගන්න ඕන මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් මට මෙසේජ් කරලා තියන්න. ඉතින් මම අනිවාර්යෙන් හොඳට හොයලා බලලා ඔයගොල්ලන්ට මේ වගේ රිප්ලයි වීඩියෝ එකක් දෙන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්න සිල්වෙනි වලින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඉන්න. බයි.